රයිට් මේ ගේම් එක ක්‍රිටිකල් කප් එකේ සෙකන්ඩ් රවුන්ඩ් එකේ ලැබුණු ගේම් එකක්. මෙතනදී ඉන්ට්‍රස්ටිං සිද්ධියක් වෙනවා. බ්ලැක් වෙස්ලි සෝ මේ පොසිෂන් එකේදී රිසයින් කරනවා. එතකොට ඒක ගැන රීල්ස් ගොඩක් එහෙම තිබ්බා. මේ ඒකත් එක්ක තමයි මේ පොසිෂන් එක ගොඩක් ස්ටඩි කරන්න ඕනේ කියලා බැලුවේ. ඒ බේසිකලි තිබ්බේ ඩ්‍රෝන් පොසිෂන් එක රිසයින් කරලා කියලා. එතකොට ඇත්තටම බැලුවම මේකේ එන්ජින් එවලුවේෂන් එක 0.00 පෙන්නනවා. හැබැයි මට හිතෙන්නේ බැලූ බැලමට මේ වෙලාවේදී රිසයින් කරපු එක අපිට ක්‍රිටිසයිස් කරන්න බෑ. හේතුව වයිට් බිෂප් කෙනෙක් ඉන්නවා. බ්ලැක් ඉන්නේ සුක්සෝන් සිටුේෂන් එක වගේ. එතකොට මෙතන රිසයින් කරන එක අපිට ක්‍රිටිසයිස් කරන්න අමාරු. සහ දැන් ගොඩක් දුරට වෙන්නේ අපි පසල් එකක් සෝල් කරනවා සහ අපි මොක්කරි ගේම් එක කමෙන්ට් එකක් දෙනවා හරි මේක ඉස්සරහට සෙල්ලම් කරන්න පුළුවන් කියලා කමෙන්ට් එකක් දෙනවා හරි ඒ දේවල් අපිට කරන්න පුළුවන් අපි ජෙනරලි දන්නා මෙතන මොකක්ද ඉවැලුවේෂන් එක මෙතන මොකක්ද අපිට කරන්න තියෙන්නේ දැන් පසල් එක අපිට තියෙනවා right to play ඒ කියන්නේ අපි දන්නා right විදියට මෙතන මොකක් හරි කරන්න තියෙනවා මෙතන මොනවා හරි හැංගිච්ච දෙයක් තියෙනවා අපි මේක හොයාගන්න ඕනේ නමුත් over the board ගේම් එකකදී අපිට කවුරුත් ඉන්ස්ට්‍රක්ට් කරන්නේ නැහැ රයිට් මෙතන මොකක් හරි තියෙනවා මෙතන හොයන්න ගන්න එහෙම කවුරුත් ඉන්ස්ට්‍රක්ට් කරන්නේ නැහැ එතකොට most of the times අපි training sessions වලදී අපේ performance ගොඩක් දුරට හොඳයි over the board වලදී වඩා හේතුව අපිට ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා training session එකකදී right මෙතනදී මොකක්ද කරන්න ඕනේ කියලා වගේ basically මමත් මේ position එක study කරන්න ගත්තේ මේක drone position එක design කරලා කියලා නිකන් thumbnail එකේ වගේ දැක්ක නිසා එතකොට අපි ජෙනරලි මේ පොසිෂන් එක දිහා බැලුවොත් වයිට් බිෂප් කෙනෙක් ඉන්නවා බ්ලැක්ට සෑහෙන ඇඩ්වාන්ස් වෙච්ච පාස් පෝන්ස්ලා දෙන්නෙක් ඉන්නවා නමුත් මේ බිෂප්ගෙන් මේ පෝන්ස්ලා දෙන්න බ්ලොක් වෙලා තියෙන්නේ තව අපි පොඩ්ඩක් කැප්චර් කරගත්තොත් ඩීටේල්ස් මේ පැත්තේ මේ වින් එකේ බ්ලැක්ට පෝන්ස්ලා දෙන්නයි වයිට් පෝන්ස්ලා දෙන්නෙක් ඉන්නවා ඔයා පොඩ්ඩක් නෝට් කරගත්තොත් වයිට් ඉන්නවා ඒ පෝන් කෙනෙක් හැබැයි එයා ක්වීන් යන කොටුව බිෂප්ගේ කලර් එකේ කොටුවක් ඒක හින්දා මේ ඒ කියන්නේ අපිට ඒ පෝන් විතරක් ඉතුරු වුණොත් මේක දිනුම් ඩාර්ක් කලර්ඩ් බිෂප් කෙනෙක් හිටියා නම් මේක ඩ්‍රෝ වෙන්න තිබ්බා ඒ පෝන් විතරක් ඉතුරු වුණා රයිට් ඒවා තමයි ජෙනරල් ඩීටේල්ස් දැන් මේ පොසිෂන් එක බලපු ගමන් හිතෙන්නේ නිකන් බ්ලැක් ස්ලුප් සෝන් එකකින් ඉන්නවා වයිට් නිකන් ජස්ට් බ්ලැක් අවුට් ඔෆ් මූව්ස් ඉඳ මෝස්ලා ටික කලෙක්ට් කරගන්න පුළුවන් කියලා මම හිතන්නේ බ්ලැක්ට මිස් වයිට්ට මිස් වෙච්ච අයවලතනවා බ්ලැක්ට මිස් වෙච්ච අයිඩියා එක මෙතනදී අතර මේ පොසිෂන් එක ඩ්‍රෝවෙන් හේතුව කැන්ඩිඩේට් අයිඩියාස් තුනක මික්ස් එක මම කැන්ඩිඩේට් අයිඩියාස් තුනයි ඒහින්දා මං හිතනවා මේ පොසිෂන් එක ඩ්‍රෝ වෙන්නේ ඒ කැන්ඩිඩේට් අයිඩියාස් තුනේ මික්ස් එකකින් තමයි අපිට ඒ එවලුවේෂන් එක කියන්න පුළුවන් රයිට් පළවෙනි අයිඩියා එක වයිට් බෑ
මේ සුප්සෝන් සිටුවේෂන් එක පාවිච්චි කරලා මේ පොන්සල් දෙන්න කපන්න. අපිට පුළුවන් කිං H1 මම ඒ අයිඩියා එක ඩෙමොන්ස්ට්‍රේට් කරන්න. white king f4 ගියොත් very important black ට තියෙන රිසෝර්ස් එක h1 queen. ඔගොල්ලෝ මේ පොසිෂන් එක හිතන්න මට ඒක කලින් කියන්න අමතක වුණා. මේකේ සෑහෙන දේවල් ඉගෙන ගන්න තියෙනවා. සහ ඒ කියන්නේ මේ පොසිෂන් එක අපිට සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ හැම ඩීටේල් එකක්ම කැප්චර් කරගන්න බැරි වුණත් අපි මේ පොසිෂන් එක දැකලා තියෙන එකෙන් සෑහෙන ලොකු වාසියක් වෙනවා. නිකන් මෙහෙම හිතන්න. ඔයා මේ පොසිෂන් එක දැකලා නැතුව මේ වගේම පොසිෂන් එකක් over the board ආවොත් ඔයා සෝස්ලි කියන්නේ 27 plus GM කෙනෙක්. ඒකට එයාත් රිසයින් කරගෙන ඔයා මේ වගේ පොසිෂන් එකක් දැකලා නැත්තම් ඔයා හිතන්න පුළුවන් රයිට් මේක සුට්සෝ මේක බ්ලැක් පරාද කියලා. හැබැයි ඔයා දැකලා තිබ්බොත් ඔයාගේ මොලේ දන්නා රයිට් කලින් මෙහෙම දෙයක් මේ ගේම් එකේදී වුණා. මේ පොසිෂන් එකේ මොනවා හරි තියෙන්න පුළුවන් කියලා ඔන්න නිකන් at least අර පසල් එකකදී ඉන්ස්ට්‍රක්ට් කරනවා වගේ නිකන් පොඩි ට්‍රිගර් එකක් ඇක්ටිව් වෙන්න පුළුවන්. ඒකින්ද මේ පොසිෂන් එක ස්ටඩි කරන එක වැදගත්. එහෙනම් හිතලා බලන්න බ්ලැක් විදියට ඇයි මේක ඩ්‍රෝ වෙන්නේ කියලා. ඔයාට දැන් ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා මේක ඩ්‍රෝ ඔයාට හොයන්න තියෙන්නේ කොහොමද ඩ්‍රෝ වෙන්නේ කියලා. right. මේකේ ෆස්ට් කැන්ඩිඩේට් අයිඩියා එක මම කලින් කිව්වා වගේ white බෑ මේ පෝන්ස්ලා කලෙක්ට් කරගන්න. king f3 දෙකෙන් ඕන එකක්. මම king f4 වලින් පෙන්නන්නම් බලන්න. then very important h1 queen takes king h3. right? අපි pawn queen ගන්න හදන්නේ. මෙලා white ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් king මෙහෙට ගිහිල්ලා මේ pawn එක කපන එක. අනිත් එක king f3. අපි දෙකම බලමු. king f3 ආවොත් මම හිතන්නේ මේක මිස් වෙන්නේ නැති සමහරට. king h2 bishop g2 king g1. මේ ලස්සන අයිඩියා එකක්. king cut g3 and stalemate. king g1 ආවම bishop h3 ගියොත් king h2 ආයි bishop f1 king g1. ඉම්ප්‍රූව්මන්ට් එකක් ගන්න බෑ. මම තවදුරටත් බැලුවා මොකක් හරි ඉම්ප්‍රූව්මන්ට් එකක් ගන්න මෙතනදී මෙන්න මේ වගේ අයිඩියා එකක් පාවිච්චි කරලා bishop c4 g2 king g3 king h1 force වෙන තරම bishop මෙතනට king මෙතනට හැබැයි white temper එකක් දෙන්න පුළුවන් then pawn down then දිනු ඒත් මෙතනට ගියාම සරලව king h2 වෙන්න පුළුවන් I draw bishop f1 එන්න වෙනවා අනිවාර්යෙන් ඕන නැත්නම් king g1 draw මේ පොසිෂන් එකේදී අනිත් ඔප්ෂන් එක white තිබ්බ මේ pawnලා දෙන්න කපා ගන්න යන්න king e5 g2 bishop takes king takes king d5 king f3 ඔයාට පේනවා ඇති black king diagonal position එක ගත්තා king f3 move එකත් එක්ක. එතකොට අපි මේ විදිහට බැලුවොත් white king a5 කපද්දී black king ඉන්නවා c3 වල. එතකොට move එක තියෙන white හැබැයි white තිබුණාට වැඩක් නැහැ b3 pawn කැපෙනවා සහ b pawn ට queen එක. මම කිව්වේ මේක king c5 king a3 king b5 king d3 takes මේ පොසිෂන් එකේ white move එක හැබැයි වැඩක් නැහැ
බ්ලැක්ට ක්වීන් ගන්න පුළුවන්. දෙන්නම ක්වීන් එක එකට වයිට්ගේ පෝන් මුලින් ක්වීන් යනවා. හැබැයි බ්ලැක්ගේ පෝන් ක්වීන් යනවත් එක්ක චෙක් එකක් තියෙනවා. එතකොට මේ ගේම් එක ඩ්‍රෝ. අපිට ටයිම් එක ඉතුරු කරගන්න පුළුවන් එන් ගේම්ස් වල මේ වගේ ට්‍රික්ස් වලින්. ඒ කියන්නේ ඩයගනල් පොසිෂන් එක ගන්නවා. වයිට් කොයි වෙලාවෙ හරි මේ පෝන් කපන්න ඕන. එතකොට බ්ලැක් C3 වලින් ආය ඩයගනල් පොසිෂන් එක ගන්නවා. ඒ පොසිෂන් එක බැලුවම ඩෙඩ් රෝ පොසිෂන් එක. එතකොට මෙන්න මේ King F4 H1 idea එක දකින්න ඕනේ නැත්තම් බ්ලැක් පරාදයි. King F3 ආවත් අපිට පුළුවන් මේ H1 idea එකට යන්න. දැන් මෙතනට ගියොත් ඔයාලට තේරෙනවා දැනුත් diagonal position එක අපි අරගෙන තියෙන්නේ. කලින් වගේමයි. කලින් මීට පොඩි වෙලාවකට කලින් බලපු ලයින් එක වගේමයි. එතකොට bishop g2 out, I king h2, I අර position එකට convert. හරි. හරි. එතකොට අපි කතා කර කර සිටින් මෙතනදී නිරසන කරලා තිබ්බේ. දෙවනි කැන්ඩිඩේට් අයිඩියා එක මම බැලුවේ වයිට් පුළුවන් මේ පෝන්ස්ලා දෙන්න අපි දැන් දැක්කනේ කලින් මේ පෝන්ස්ලා දෙන්න කපන්න කින්ට් F5 එකට එන්න බෑ කියලා. F3 F4 වලට අනිත් එක වයිට් try කරන්න පුළුවන් මේ පෝන්ලා දෙන්නට බිෂප් සැක් කරනවා කියලා හිතලා කින්ගින් ගිහිල්ලා මේ පෝන්ස්ලා දෙන්න කපන්න. හැබැයි ඒක කරන්නත් ටයිම් මදි වයිට්ට. මොකද බ්ලැක් කින් F2 වලට එනවා. ඊට පස්සේ ඇත්තටම බ්ලැක් දිනුම් දැන් G2 H1 queen හින්දා පෝන්ස්ලා දෙන්න ඇඩ්වාන්ස් වෙලා වැඩි. එතකොට ඒ අයිඩියා එකත් වැඩ කරන්නේ නැහැ. දෙවෙනි අයිඩියා එක. තුන්වෙනි අයිඩියා එක දැන් white king F5 එකට આવත් අර H1 අයිඩියා එක තියෙනවා. white king මෙහෙට ගියොත් black king මේ පැත්තෙන් enter වෙනවා. ඊළඟ අයිඩියා එක අපිට පුළුවන් white විදිහට මේ නිකන් මට හිතුණු අයිඩියා එක white පුළුවන්. ඒ කියන්නේ blackට මේ pawns ගාවට යන්න බෑ white king මෙතන ඉන්නකොට මොකද කපලා දාන හින්දා. white පුළුවන් slowly king e3 වගේ king e2 වගේ ඇවිල්ලා king f1 වගේ ඇවිල්ලා bishop එළියට ගහලා king මෙතනට ගිහිල්ලා හායි blackව සුබ්‍රෝම් කරන්න පුළුවන්. හරිද? එහෙම කරන්න පුළුවන්. මොකද දැන් මෙතනදී මම කියනවා මෙතනදී H1 idea එක වැඩ කරන්නේ නැහැ. bishop ගෙන් කපනවා king ගෙන් කපනවා. දැන් black king ට diagonal position එක ගන්න බෑ. white king advance වෙලා වැඩි. white මේ pawns දෙන්නම pick කරනවා easily. එතකොට king e5 එකකින් දිද්දි අපිට අර h1 idea එක h1 idea එක වැඩ කරන්නේ නැහැ. එතකොට මම කිව්ව idea එක king h4 king e2 king මෙතනට ගිහිල්ලා bishop එළියට ගහලා king මෙතනට ඇවිල්ලා මේ pawns දෙන්න කපලා දානවා. හැබැයි ඒක වැඩ කරන්නේත් නැහැ. bishop මෙහෙට ගියෝ king මෙතනට king මෙතනට ඔයාට යන්න පුළුවන් මේ pawn ගාවට king c3. දැන් ඔයාට ඕන නම් මෙහෙම trapezoidal එකක් ගන්නත් පුළුවන්. නැත්නම් මම හිතන්නේ h1 කුයිනුත් draw h1 කුයිනුත් draw.
හරි. එතකොට ඒ අයිඩියා එක වැඩ කරන්නෙත් නෑ. මං දැක්කා මෙතන ඊසිලි ඩ්‍රෝ කරන්න පුළුවන් අයිඩියා එක. looking at show to මෙතන ඔව් අරකත් ලේසි. නමුත් මගේ මං කැල්කුලේට් කරද්දි මං G2 බැලුවා. G2 වැඩ කරනවා. මං දැක්ක විදිහට bishop cut G2 king G3. ඔව් වැඩ කරන්න නෑ මෙතනදි නෙමෙයි. හ්ම් හ්ම් හ්ම්. මෙතනදි නෙමෙයි. ඉලගත්ති king E3 මේ position මෙතනදි bishop position right. මෙතනදි G3 වැඩ කරනවා. G2 වැඩ කරනවා. king bishop takes king E3 නැතෝ bishop H1 මම බැලුවේ ඇනලයිස් කරද්දි මං කියන්නම් ඇයි king E3 වලට කලින් ඇනලයිස් කරන්න ගත්තේ කියලා. G2 bishop takes G3 then king F2 king G1 pawn queen කරන්න හදන්නේ. king E4 ගියොත් මට පුළුවන් king F2 මේකේ පොයින්ට් එක ඔයාට කිංව ළඟට ගේන්න බෑ. මං king G1 H1 queen කරනවා. queen කරලා අර විදිහට diagonal position එක ගන්නවා. y5 pawn කපද්දි මං C3 වලට එනවා. මෙහෙට එන්න try කරොත් ඊළඟට ඔයා මේ pawn කපන්න ගියොත් bishop මෙහෙට වගේ දාලා මං යනවා මේ pawn කපන්න. ඔයා මේක කපද්දි මම මෙයාව කපනවා. ඒක තමයි idea basic. ඊට වඩා lazy අර විදිහට draw කරන එක කියන්නේ king E3 king H4 මෙතන G2 වැඩදී මොකද කිට්ටෙන්න බැරි හින්දා මෙහෙම draw කරනවා. king takes bishop මෙතනට king එකට bishop මෙතනට king එකට next draw එක lazy ඊට ඊළඟ ප්‍රශ්නේ අතරම මට තිබ්බ ප්‍රශ්නේ මේ පොසිෂන් එකේදී b4 move එකයි මෙතනදී blackට සෙල්ලම් කරන්න පුළුවන් moves දෙකක් තියෙනවානේ. එකක් b4 අනිත් එක b cut a4. මේ moves දෙකම එකයිද නැත්නම් මේ moves දෙකෙන් මොන හරි වෙනසක් තියෙනවද? දැන් සාමාන්‍යයෙන් අපිට draw කරන්න ඕන නම් අපි කරන්නේ b cut a4 නේ. මොකද pawns like exchange වෙන තරමට drawing chances වැඩි කියලා අපිට හිතෙන්න පුළුවන්. ඇත්තටම b4 සහ b cut a4 වල මොන හරි වෙනසක් තියෙනවද නැත්නම් ඒ ideas දෙකම එකයිද? පොඩක් පෝස් කරලා හිතන්න. ඒ ideas දෙකම එකයිද නැත්නම් මොන හරි වෙනසක් තියෙනවද? මම අර කලින් කිව්ව candidate ideas තුනත් එක්ක හිතන්න. right. පළවෙනි candidate idea එක විදිහට මම කිව්වේ බලමු b4 පළවෙනි candidate idea එක විදිහට මම කිව්වේ අර h4 ගිහිල්ලා
King F4 ගියාම H1 queen කළා අපි දැක්ක stalemate set වෙනවා මෙන්න මේ වගේ එතකොට ඒකේ වෙනසක් තියෙනවද B4 B cut A4 දෙකෙන් මොකක් කරා නෑනේ ඒ candidate idea එක B4 ගාව B cut A4 ගහුවා දෙකම එකයි දෙවන candidate idea එක මං කිව්වේ B4 ගහලා king මෙතනට king මෙහෙට ගහලා king මෙහෙම ගිහිල්ලා pawn කපන එක king D4 වගේ ගිහිල්ලා A5 pawn කපන එක මෙන්න මේක මං කිව්වා මේක blackට දිනන්න පුළුවන් කියලා. එතකොට ඒකේ වෙනසක් තියනවාද B4යි B cut A4 නෑ. ඒකෙත් වෙනසක් නෑ. මොකද කොහොම වුණත් A5 pawn කපන්න තියෙන්නේ. A5 pawn කපද්දි black king F2 වලට ඇවිල්ලා. හැබැයි මං කිව්වා තුන්වෙනි idea එකේ ලොකු වෙනසක් තියෙනවා. මොකද්ද තුන්වෙනි idea එක? තුන්වෙනි idea එක මං කිව්වේ king E3 අපි කියමු අපිට ඕනනම් ටෙම්පෝස් තියෙනවා bishop H1 වගේ ගහන්න පුළුවන් ටෙම්පෝස් ගන්න පුළුවන් ටෙම්පෝ එක ගන්න ටෙම්පෝ ගන්න එක ඉෂුව එකක් නැහැ මේ පොසිෂන් එකේදී තුන්වෙනි අයිඩියා එකේ වෙනසක් තියෙනවා වෙනස තමයි මෙන්න මේක මං කිව්වේ මෙතනට ගියාම මෙහෙට ගිහිල්ලා මේ පොන් ළඟට එනයි කියලා මේක වෙනසක් තියෙනවා B cut A4 කරොත් දැන් black king කලින් කපන්න ඕනේ B3 pawn දැන් කපන්න ඕන වෙන්නේ A4 pawn B3 pawn කපනවට වඩා A4 pawn කපන එක ඒ දුරයි ඒක move එක දුරයි අනිත් එක ඔයාලට මතක නම් B4 right king E3 so king E2 මම තා most එක දෙන්නම් පෙන්න අනිත් එක බැලුවොත් මෙතන මේ පොන්ට කපනවත් එක්කම king D4 move එකක් ඇවිල්ලා ප්‍රොෆෙෂනල් එක ගන්න පුළුවන් D4 C3 moves දෙක හරි ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න දැන් B cut A4 කරොත් H4 right king E3 king G4 අපි කියමු මම ටෙම්පර් එකක් ගන්න කියලා bishop H1 ඔයාට king H4 ට යන්න යනවා bishop H1 oh what clown මෙතනට එන්න right ඕනනම් මෙතනට එන්න පුළුවන් මෙතනට G2 ගන්න bishop cut G2 check දැන් අර වගේ stalemate idea ගන්න දැන් bishop G2 ආයි බෑ මොකද H1 queen අර idea එකම වැඩ කරනවා king S3 මෙතනත් diagonal position එක ගත්තම ඇති black just in time හරි නමුත් දැන් මෙතනට එන්න පුළුවන් මෙතනට here දැන් ඇත්තටම white මේ game එක දිනුම් walking මෙතනට ආවම bishop මෙතනට එන්න පුළුවන් basically කින්ට දුර වැඩි A4 pawn කපන එක B3 pawn කපනට වඩා ඒකින්ද
තුන්වෙනි කැන්ඩිඩේට් අයිඩියා එක කම්පෙයාර් කරාම අපිට තේරෙනවා මෙතන B4 කියන එක most B cut A4 ඇත්තටම losing mistake එක. ඒ තුන්වෙනි කැන්ඩිඩේට් අයිඩියා එකට අනුව. එතකොට ඒක තමයි මේ ප්‍රසිෂන් එක ගැන මගේ අයිඩියා එක. මෙතන ඉම්පෝර්ටන්ට් ඩිසිෂන් එකක් ගන්න ඕන B4 ද B cut A4 ද කියලා. B cut A4 පරාදයි. B4 තමයි true වෙන්නේ. ඔව්. ඕනම් අපි වෙරිෆිකේෂන් එකක් ගමු. yes. B cut A4 කරොත් අරක තමයි වෙන්නේ. අපි බලමු අපි කොහේ හරි වැරද්දුවද කියලා. D5 here King F4 බෑ. මොකද H1 Queen අර idea එක වෙනවා. King E3 Bishop H1 Bishop H1 G4 King E3 what King H King H2 Bishop H1 अभी King E3 दे बेलू Bishop H1 अभी कौन है रेड तो नहीं मांगता नहीं idea एक हरी King F3 here Bishop G2 back 11 to a draw King A2 King G4 King F1 G2 here takes here takes here then make it right තව කැන්ඩිඩේට් අයිඩියාස් ඇති නමුත් මං බේසිකලි බැලුවේ ඔය කැන්ඩිඩේට් අයිඩියාස් තුන සහ මේක B4 ද B cut A4 ද කියන එක ඉන්ස්ට්‍රක්ටිව් කියලා හිතුණා ඇත්තටම